අපි පරිගන්නවා වගේ වැඩන්නේ කළේ. ඒක හොඳ නෑ. එයා අපිට හැමදාමත් එහෙම දේවල් කරනවා. අපිත් කරාම මොකද? එතකොට අපිත් ඒ වගේ නරක ළමයි වෙනවනේ. ආයේ බයි. අතා. Ya, barang itu lah. මේ නංගි බාගය කොහෙද ඉන්නේ? මේක තුලින්ම සේරම ලකවගෙන මගේ යාළුවෙක් කොහෙ ගියාද? අක්කේ මොකද මේ සිරිලයි එක්ක රණ්ඩු වුණාවද? නෑ නංගි. එහෙනම් මොකද මේ බය වෙලා වගේ? නංගියේ සිරිල්ගේ පුතා දැන් ටිකක් අමුතුයි නංගියේ. ඒ කිව්වේ මේ කොල්ලගේ අම්මගේ ආත්මේ උගේ ඇඟට වැහිලාද කොහෙද? මේ මම කිව්වා මිදුල අතු කාලා දාන්න කියලා. තප්පර දෙකයි ගියේ. මිදුල සේරම අතු ගෑවුණා. පොල් ගෙඩියක් කඩලා දෙන්න කිව්වම ඩඩ බඩ ගාලා නිකම්ම පොල් වැටුනේ නැද්ද? එක පොල් ගෙඩියක් ඇවිල්ලා මගේ ඔළුව ළඟ නතර වුණේ. කොල්ල අතින් ගැහුවට පස්සේ ඒ පොල් ගෙඩිය බිමට වැටුනේ. එහෙනම් අක්කේ මේකේ තරම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. අනේ මට මොනා කරන්නද කියලා. මට නම් කිසි දෙයක් තේරෙන්නේ නැහැ නංගි. මට